ඕකේ ගයිස් අද අපි ප්ලේ කරන්න යන්නේ නින්ජා ෂේකේ ලෙවල් 3 එක. ඕ දැන් මෙහෙම ලෝඩින් වෙනවා. අපි මේ ඇවිදන් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මෙතන කඩුවට ගහන්න ඕනේ. කඩුව ගහලා මේකේ ලූට් එක ගන්න ඕනේ. අර අතන කොක්ක තියෙනවා බලන්න යන්න. ඊට මෙතනින් එළියට බහලා මෙයාට කෙටුවා. ඊට පස්සේ මේ ඇවිදන් ගිහිල්ලා මේ බොක්ස් වල මොනවද තියෙන්නේ? ඔය උඩින් වැටෙන උල් සාමාන්‍යයෙන් වැටෙද්දී ඔයාලා එක තැන ඉන්න එපා කවදාවත්. එක්ක උඩ පැන හැරි උඩ පැන හැරි ඉන්න එක තමයි හොඳ. මොකද නැත්තම් ඇවිද හිටියොත් ඒත් වදිනවා. අන්තිමට ඒකෙන් පැත්තේ එකක් වදිනවා. ඊට පස්සේ මෙයාට ගැහුවා. මෙයා උඩ පැන ගියා. ඇසිඩ් තියනවා. පැනලා අන්න ගැහුවා. මොකුත් නෑ. ඊට පස්සේ මෙතෙන්ට පැනලා ඉවරලා ගියා. ඉතින් මේව වෙනවා. ඔයාලට පෙන්වන්න දැන් මේක මැද ඉඳගෙන හිට මේ උඩ පැනනොත් මොකක් වෙන්නේ කියලා. අර මැරෙනවා. මේ මැද ඉඳගෙන මේ උඩ පැනනොත් මැරෙනවා. ඊට පස්සේ දැන් අපි අරයට ගියන්න ඕන. බෝම්බ තියෙනවා. අයියෝ. ඔය සමහර වෙලාවට පෙට්ටි වල බෝම්බ තියෙනවා. හින්දා පොඩ්ඩක් දුර තියාම පෙට්ටි පොට්ස් ඔය පොඩ්ඩක් කඩලා බලන්න. මොකද නැත්තම් අපි ළඟට ගිහිල්ලා අපි කැඩුවොත් අපිටත් ඒක වදිනවා. තව මට සජෙෂන් එහෙම දීගෙන යන්න කමෙන්ට් වලින් ගහන්න ඕන ගේම්ස් මොනවද කියලා. ඊට පස්සේ දැන් මේ පත්‍රය ගන්න ඕනේ. පත්‍රය ගත්තා. හරි. දැන් අපි යමු. ගගහමු. මෙයා ඉන්නවනේ. මෙයාට ගහවන්නේ. හරි බොක්ස් වල මොනවද තියෙන්නේ? 108. මෙතන කඩුවක් තියෙනවා. මේ කැඩුවා. ඊට පස්සේ මෙයාට නම් මං කෙලිම රෂ් කරනවා. ඩෑෂ් එක මෙයා කරනවා. ඩෑෂ් එක දුන්නා නම් හරි ගානට ඒක එතෙන්ට අතනින් නවතිනවා. ඊට පස්සේ මෙතනින් මේ ස්පයික්ස් එනවා. එනවා. ඉතින් ස්පෝන් පොයින්ට් එක දුන්නා. මෙතනින් ගලක් එනවා. පැන්නා. ඊට පස්සේ මෙතන නෑ. මෙයාව කැපුවා. ඊට පස්සේ මෙයාට වලින් දෙන්නේ. මෙයාට කොහොම ගැහුවා. ගහලා පත්‍රය ගත්තා. පත්‍ර නම් අනිවාර්යෙන්ම ඕනේ. ඔයාලට මම වම් පැත්තේ උඩින් පේනවා නේද? මොන ගාව පත්‍ර හතරක් තියෙනවා. බෙඩ්රූමකට ගමන්නේ පත්‍ර ඔක්කොම ඩේ කවර් ගන්න. මොකද අන්තිමට අවශ්‍ය වෙන්නේ. එහෙනම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න.